අපි එදිනෙදා ජීවිතයේදී ගොඩක් දේවල් පාවිච්චි කරනවා. හැබැයි ඒ ගොඩක් දේවල් හැදෙන විදිය කවුරුවත් දන්නේ නෑ. ඉතින් අද වීඩියෝ එකේ ඒ සමහර දේවල් හැදෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න එකතු වෙන ඔයාලා අපේ නාලිකාවට අලුත් නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා නාලිකාවත් එක්ක එකතු වෙලාම අද වීඩියෝ එක බලන්න පටන් ගමු. ඉතින් ඔයාලා මුලින්ම මේ දකින්නේ ටූත්පේස්ට් එහෙමත් නැත්නම් දත් බෙහෙත් හැදෙන විදිය. බලන්නකෝ විවිධ රසායනික ද්‍රව්‍ය වර්ණක යොදලා යන්ත්‍ර සූත්‍ර ඇතුලේ මේ ටූත්පේස්ට් හැදෙන විදිය. ඊළඟට මේ ඔයාලා දකින්නේ අපිට එදිනෙදා කඩේට ගිහිල්ලා බඩු ටිකක් දාලා දෙන shopping bag එහෙමත් නැත්නම් පොලිතින් බෑග් හැදෙන විදිය. බලන්නකෝ පොලිතින් කැට විදියට තිබිලා අන්තිමට යන්ත්‍ර ඇතුලෙන් shopping bag විදියට එළියට එන අපූර්ව. ඔයාලා මේ දකින්නේ ලෝකෙ ලොකුම බීම නිෂ්පාදකයෙක් වෙන කොකාකෝලා ආයතනයක් තුළ කොකාකෝලා බීම නිෂ්පාදනය කරන විදිය. විවිධ අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා විවිධ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කොකාකෝලා බීම බෝතල් විදියට එහෙමත් නැත්නම් කෑන් විදියට හා වෙනත් නිෂ්පාදන විදියට එළියට එන ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. අපි හැමෝම අපේ ගෙවල් වල විදුලිය ඉදිරි කරගන්න පාවිච්චි කරන විදුලි ලාම්පු විශේෂයක් තමයි එහෙම නැත්නම් විදුලි බල්බ විශේෂයක් තමයි LED බල්බ කියන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ ඒ LED බල්බ නිෂ්පාදනය කරන විදිය.
ඊළඟට මේ ඔයාලට පේන්නේ කාඩ් පැක්. එහෙමත් නැත්නම් විවිධ ක්‍රීඩා සහ ඒ වගේම විවිධ විනෝදාත්මක කටයුතු වලට යොදා ගන්න කාඩ් පැක් නිෂ්පාදනය කරන ආයතනයක්. මේක තියෙන්නේ චීනයේ. විවිධ වර්ණක වගේම විවිධ කඩදාසි වර්ග පාවිච්චි කරලා අන්තිමට බොහොම ලස්සන කාඩ් පැක් එකක් විදියට එළියට එන අපූර්ව බලන්නකෝ. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ ඉබි අතුරු. එහෙමත් නැත්නම් බෑට්ලොක් කියන ලොක් වර්ගය නිෂ්පාදනය කරන ආයතනයක්. විවිධ ශක්තිමත් ලෝහ වර්ග වගේම විවිධ ආරක්ෂාකාරී උපක්‍රම පාවිච්චි කරලා බොහොම ආරක්ෂාකාරී විදියට මේ ලොක් නිෂ්පාදනය කරන විදිය බලන්නකෝ. තියෙන්නේ අපි ලියන්න ගන්න පෑන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක්. විවිධ වර්ණවලින් වගේම විවිධ හැඩයන්ගෙන් බොහොම ලස්සන පෑන් නිෂ්පාදනය කරන විදිය තමයි ඔයාලට මේ පේන්නේ. පෑන් නිෂ්පාදනය කරන විදිය දැකපු ඔයාලා දැන් දකින්නේ පැන්සල් හදන විදිය. විවිධ දැව් වර්ග වගේම වෙනත් අමුද්‍රව්‍ය රාශියක් යොදාගෙන බොහොම ලස්සන පැන්සලක් එළියට එන විදිය බලන්නකෝ.
ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ කර්මාන්ත ශාලාවක් ඇතුලේ රූපවාහිනිය හැදෙන හැටි. මේ ඔයාලට පේන්නේ ලොකු පොඩි කවුරුත් කැමති දැක්කත් කටට කෙලවුරන කර්මාන්ත ශාලාවක් ඇතුලේ චොක්ලට් හැදෙන විදිය. තවත් මේ වගේ වෙනස් වීඩියෝ දකින්න රියල්ටි වයිබ් YouTube නාලිකාව සමගම රැඳෙන්න.